අපි මැරිලා යන ගමනේදී අහවල් ගෙවල් දොරවල් ඔයාලගේ තියෙන අපේ දරුවන්ටත් ඉන්න දෙපයි කියලා නේ ගෙවල් හැදුවේ. දැන් දරුවෝ ලොකුයි. උන් මේවා වෙනස් කරගත්තා. මම මැරෙන්නට පස්සේ ඕන එකක් කරගන්නilla මං ඉන්නකල් මේවට අත තියන්න එපා කියන හොඳ නම් එනවම තමයි. ආයේ කතා දෙකක් නැහැ. මට හාමුදුරනේ මම මොන ගෙවුණා මට කියනවා හාමුදුරනේ අපි ගේ පරණයි මේ හුණු ටිකක්වත් ගන්න විදියක් නැහැ නේ කිව්වා. මං ඇහුවයි කියලා. ගේ සුද්ධ කළා හුණු ටිකක් ගන්න හදනකොටම ගෙදර එක්කෙනෙක් කාරුඩ වෙනවලු. මැරි චාච්චි අත තියන්න එපා කියනවලු ගෙට. ඔය ගෙවල් වල තියෙන සෝෆා සෙට් ගෙනල්ලා රවුම් කරලා තියෙන එකෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ. ඔව්. හිතේ තියෙන කුම්මැහිකම කොහමද? මනුස්සයෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ පුටුවක්. නමුත් පින්කම් කරන මිනිස්සු උපාදානය වෙන තැනක. ඒ නිසා පින්පව් ගැන හිතනවා වගේම මේ පටිච්ච සමුප්පාදය ගැන. සමහරට අවිද්‍යාව කියන එක තේරෙන්නේ නැතුව ඇති. සංස්කාර කියන එක තේරෙන්නේ වගකීමක් සමග CCTV පද්ධතියක් සවිකර ගන්න අපට කතා කරන්න. සරසි CCTV දිවයින පුරා සවිකිරීමේ සේවාව සහිතයි. 077 399 8356 නැතුව ඇති. විඥානය කියන එක තේරෙන්නේ නැතුව ඇති. නාම රූපේ කියන එක තේරෙන්නේ නැතුව ඇති. සලආයතන මේ ඇස කන නාසය දිවකය මනස. ඒවට අහන දැනෙන පෙනෙන දේවල්. ඒවට ආසාව ඇති වෙන හැටි. ඒ ආසාව ඇති වෙන දේවල් වලට උපාදාන වෙන හැටි, ග්‍රහණය වෙන හැටි. ඔන්න උතන තමයි භව චක්‍රේ අපිට ප්‍රකට වෙන තැන. ඊට පස්සේ කර්ම සකස් වෙනවා. ඒ අනුව උපදිනවා. ඒ නිසා හොයන්ටත් ඔය අත්දැකීම ආවොත් ඔයත් මැරෙන්න ගිහිල්ලා දෛවී විසින් සමහරට ඔයව පරීක්ෂා කරાવી. ඡායක් පෙනේවි, බෝධියක් පෙනේවි. ඒ කියන්නේ සමහරට වැස්ස තියෙද්දීන් සමහර අම්මලා සමහර තාත්තලා එනවා බණ අහන්න. ඒ කියන්නේ වැස්සට යාගේ කැමැත්ත නතර කරන්න බෑ ධර්ම ශ්‍රවණයට තිය. ඒ ධර්ම ශ්‍රවණේ ඒ කියන්නේ වැස්සාවත් කරදරාවත් ඒ පිටත් බණ අහන් දෙනවා කියනකොට එයාගේ චේතනාව ප්‍රබලයි. එයාට එයාගේ හිත gedara රඳින්නේ නැහැ. නෑදෑයෝ ළඟ රඳින්නේ නැහැ. දැන් අර බලු පෙටිය කිසි ඉතින් ඒ තාත්තා කියනවා මේ බල්ලා නම් දැන් මැරුණා කිව්වා අම්මෝ ගෙදර සතෙක් නම් හදන්නේ නැහැ කිව්වා. හැබැයි මෙයා සතෙක් හදන්නේ නැහැ කියන තීරණයට ආවට පස්සේ ආගෙන බලු පැටව පූල් පැටව ගෙදෙට එනවලු. බලන්න යමකින් අපි අත්හරින්න හදනකොට ඒකම ආය අපිට එනවා. ලීසි නෑ මේක. එතකොට ඒ කර්ම චක්‍රයෙන්ම එතකොට හිතෙනවා සර බල්ලෙක් ගෙදර හිටියා නම් මේ ඉන්න වල් බල්ලෝ ගෙදෙටදී නෑ කියලා ආයෙ බලු පැටියක් හදනවා. මේකෙන් ගැලවෙන්න පුළුවන්ද කියන්නකෝ. සංසාරේ ඒ නිසා පොඩ්ඩක් අත්හැරීම කියන එකත් පුරුදු කරන්න. අත්හැරීම කියන එක පුරුදු කරන්න. දැන් ඔය ඔකත් එක තමයි අපිට සාධාරණ හේතු වෙනවා. අපිට ඉඩ කඩන් සම්පූර්ණයෙන්ම ලියන්න බෑ. අපිටම විශ්වාස නැහැ මුන් ඊළඟට මොකක් කරයිද කියලා. ඒතර කොයින් හරි අපි කොක්කකුත් ඔකට ගහ ගන්නවා. කරන්න දෙයක්වත් නැහැ. සමහරවිට අපි හිත හදාගත්තත් කවුරු හරි කියනවා ඔහොම වුණාට අවුලක් නෑ මේක මෙහෙම කරන්න කියලා. ආයෙත් කොයින් හරි කොක්කක් ගන්නවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි හැම වෙලාවෙම කොහෙට හරි ගැට ගහිලා ඉන්නේ. පින්වතුනි ඔයාලට තේරෙනවා නම් මේ අපේ පෘථුවියේ ලොකු බව. මේ රට වටේ ලෝක වටේ යන කෙනෙක් දන්නවා මේ පෘථුවිය කොච්චර විශාලයිද කියලා. සමහර රටවල් වල අපි කියමු ඕස්ට්‍රේලියාව කියලා. මේ රටේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට
ෆ්ලයිට් එක යන්න පැය 3-3.5ක් යනවා. එච්චරේ රටවල් විශාලයි. මේ පැත්තට උදේ මේ ඉර උදා වෙනකොට මේ පැත්තට රෑ එකම රටේ එච්චර විශාලයි රටවල්. ලෝකෙ කොච්චර විශාලයිද? එච්චර විශාල පෘථුවියක් තියෙද්දි මැරෙන එකයි ගෙදරම මුල්ලේ උපදිනවනේ ඉතින්. උපාදානේ අත්තරින්නෙම නැහැ. අත්තරින්නෙම නැහැ. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හතකස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව.